ඉතින් ආයිබෝවන් සුබ දවසක් යාළුවනේ ඔයාලට. හොඳින් ඉන්නව නේද? Life with me 5 මම අද අරගෙන ආවා මගේ 8 වෙනි plant sale එක. ඉතින් බලන්නකෝ මෙතන ලස්සන plants ටිකක් ඔයාලට තියෙනවා. කැමති කෙනෙක් ඉන්නව නම් බලලා මට WhatsApp number එකට message එකක් දෙන්න. ඒ වගේම මාව subscribe කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලලා ඉන්නවා. ඒ වගේම like කරපු share කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි බලමු අද මගේ පළවෙනි plant එක මොකක්ද කියලා. අංක 1ට ඉන්නේ මෙන්න මෙයා යාළුවනේ. මෙයා ඇන්තූරියම් කෙනෙක්. මං හරියට නම දන්නේ මෙයාගේ නම කිව්වේ මට මං කෙනෙක්ගෙන් ඇහුවම සාසෝ කියලා. ඔයාලට පේන්නේ නැති එයාගේ මලක් තියෙනවා. ඒ වගේම පුංචි පැටව් දෙන්නෙක් ඉන්නවා. මේ පේනව නේද? හොඳට හැදිච්ච ප්ලාන්ට් එකක්. මේව කොහොමත් අර ගොඩාක් ලොකු වෙනේව නෙවෙයිනේ. මේ බලන්නකෝ එයාගේ මලේ ලස්සන. හරි ලස්සන පෙටල් එකක් එයාට තියෙන්නේ. එතකොට මෙයා අංක 1කින් අන්න බලන්න. අංක 1 එයාගේ පුංචි පැටව් දෙන්නෙකුත් ඉන්නවා. ගන්න කෙනෙක්ට පාඩුවක් නැහැ. රුපියල් 800කට දෙනවා. අංක 2ට ඉන්නේ ලස්සන ඇලෝවේරා කෙනෙක්. පේනවද ඔයාලට? හරි ලස්සනයි මෙයා. ඉතින් අංක 2කින් එයාව මම ඔයාලට දෙනවා රුපියල් 250කට. මේ බලන්නකො ලස්සන එයාගේ සුදු පාට අමුතු වයිරං රටාවක්. එයාගේ ලස්සන print එකක් එයාගේ කොලේ තියෙනවා. ගොඩාක් ලොකුවට හැදෙන්නේ නැහැ මෙයාලා. හැබැයි මෙයා ඉක්මනටම පඳුරු ගහනවා. අංක 3න් ඉන්නේ මෙන්න මේ රෝස්මෙරි plant එක. එයා අඩියකට පොඩ්ඩක් අඩුවෙන් උසයි. අංක 3 රෝස්මෙරි දැන් ගොඩක් අපි මේක ඔය කොණ්ඩේ වැවෙන්න ගන්න එහෙම තෙල් හිඳින්නත් ගන්නවා. හරි සුවඳයි මෙයා. රෝස්මෙරි ප්ලාන්ට් එක රුපියල් 200කට දෙනවා. අංක 4න් ඉන්නේ මෙන්න මේ ඇග්ලුනිමා එක්කිනා. බලන්නකෝ යාගේ print එක හරිම ලස්සනයි. පත්‍ර 5ක් විතර තියෙනවා. හොඳට කට් කරලා පැලයක් හදා ගන්න උනත් පුළුවන්. පේනව නේද ඔයාලට? හොඳට නිරෝගී හැදිච්ච හොඳ ප්ලාන්ට් එකක් තියෙන්නේ. අංක 5න් එයාව මම ඔයාලට දෙනවා රුපියල් 250කට. අංක 6ට ඉන්නේ මෙන්න මේ තවත් ලස්සන කට්ටියක්. මේ බලන්නකෝ ඔයාලගේ ලස්සන මලේ. තැඹිලි පාටයි මෙයා. මෙයා රතු පාටයි අක්කපාන වර්ගයක්. මේ මෙයාගේ තව පොහොට්ටු ගොඩක් තියෙනවා පිපෙන්න ගමන්. මෙයාගෙත් එහෙමයි. මෙයා ඉතින් හරි ලස්සනයි. හදා ගන්න ඕන ගොඩාක් වතුර වැඩි කරගන්නේ නැතුව. අංක 5න් මේ කලර්ස් දෙක දෙන්න පුළුවන්. අංක 5ට රුපියල් 200යි. ඊට පස්සේ අංක 6ට ඉන්නවා මෙන්න මේ velvet black begonia එක්කෙනා. අංක 6 එයාගේ පොට් එකක් නේ. එක පොට් එකක් රුපියල් 200යි. අංක 7ට ඉන්නවා ආයිත් ඇග්ලුනිමා එක්කෙනෙක්. මේ බලන්න එයාගේ ලස්සන. ඇග්ලුනිමා වල තියෙන්නේ පුංචි පුංචි වෙනස්කම් පත්‍රවල හරි ලස්සනයි. දැන් අපි ඉස්සෙල්ලා එක්කෙනා දැක්ක මේ බලන්න එයා. දැන් මෙයා මෙන්න අංක 7 එයා රුපියල් 250යි. එයාත් හොඳ නිරෝගීව හැදිච්ච හොඳ ප්ලාන්ට් එකක්. අංක 8ට අද මං අරන් ආවා තවත් ලස්සන දෙන්නෙක්. මේ බලන්න. මෙයාලා මේ කපුරු ප්ලාන්ට්. එතකොට මෙයාගේ මේ තද රතු පාටක් මෙයාගේ තියෙන්නේ හරිම ලස්සනයි. ඊට පස්සේ මෙයා තද දම් පාටක්. හැම එකට මේ කලර් එක පෙවුනට මේ හරි ලස්සනයි. කපුරු වලටත් එහෙමයි යාළුවනේ. මෙයාලා මැරෙන්නේ නැතුව කාලයක් හදා ගන්න පුළුවන්. වතුර ගොඩක් දවස් 2කට සැරයක් වගේ වතුර දාලා හරි ආදරෙන් අපි මෙයාලාව බලා ගන්න ඕනේ. ගොඩක් වැස්සට එහෙම අහුවෙන්න තියන්න හොඳ නෑ. ඉතින් කපුරු හදනකොට කපුරු හදන්න යන් එහෙමයි. ඉතින් කපුරු ප්ලාන්ට් එක මෙතන අංක 8න් රුපියල් 200කට දෙනවා. මේ කලර්ස් දෙක දෙන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. ඊට පස්සේ අංක 9ට ඉන්නේ බිගෝනියා එක්කෙනෙක්. මේ බලන්න එයා රුපියල් 180කට දෙනවා. අංක 10ට ඉන්නේ මෙන්න මේ ෆර්න් එක්කෙනා.
මෙයත් ඔය ගාඩන් වල ලයින් වලට හරි ලස්සනයි. මේක අමුතුම රිච් ලුක් එකක් තියෙනවා මේ ෆර්න් එකේ. මේක බුෂ් එකට හදලා ඉන්ඩෝර් විදියට තියාගන්නත් පුළුවන්. ටයිටේනියම් පොට් එකක දාලා අර පාත්‍ර පොට් එකක වගේ දැම්මම ඉතින් අංක 10 මෙයා රුපියල් 100කට දෙනවා. අංක 11න් ඉන්නේ මේ තවත් බිගෝනියා එක්කෙනෙක්. බලන්න එයාගේ පාත්‍රේ ලස්සන. තද රතු පාටයි උඩින් තද දුඹුරු පාටයි. ඊළඟට එයාගේ මේ මලකුත් එනවා ලස්සන. බලන්නකො මෙයාගේ ලස්සන. කලිනුත් මං සේල් වලට මෙයා දැම්ම සේල් වුණා. නැවතත් දෙන්න පුළුවන් යාළුවනේ පැල 4ක් විතර තියෙනවා. ඉතින් මෙයාගෙන් එකක් අංක 11 රුපියල් 100කට දෙනවා. අංක 12ට ඉන්නේ සැන්ඩ්‍රියානා කෙනෙක්. මම මෙයා කලිනුත් සේල් වල දුන්නා. ආයෙත් දෙන්න පුළුවන් පැය දෙකක් තුනක් තියෙනවා යාළුවනේ. ඉතින් අංක 12න් මෙයා රුපියල් 300කට දෙනවා. බලන්නකො එයාගේ ලස්සන. මේ වගේ උසට ඇදිච්ච ප්ලාන්ට් තමයි තියෙන්නේ. අඩි 2කට වැඩිය උසයි මේ ප්ලාන්ට් එක. ඊට පස්සේ අංක 13න් තියෙනවා මෙන්න මේ වගේ වෙරිගේටඩ් වෙන ලස්සන පෙපරෝමියා කෙනෙක්. මේ බලන්න යාගේ වෙරිගේටඩ් වෙච්ච පත්‍ර. මෙහෙම හරි ලස්සනයි යා වෙරිගේට් වෙනකොට මේ. ඉතින් එයාගෙන් මෙන්න මේ වගේ ප්ලාන්ට් එකක් අංක 13න් රුපියල් 100කට දෙනවා. මෙයා අවුව වැටීමත් එක්ක ලස්සනට වෙරිගේට් වෙනවා. අංක 14ට තියෙන්නේ මෙන්න මේ කැලතියා පොට් එක. මෙයා කුරු එක නෙවෙයි උස එක යාළුවනේ. එතකොට මේ පොට් එකේ ප්ලාන්ට්ස් 3ක් තියෙනවා. මේ පොට් එක මම රුපියල් 500කට දෙනවා. ඒ වගේම එක පැලයක් ගන්නව නම් රුපියල් 200කට ඔයාලට දෙනවා. ඒකේ තියෙන්නේ රෝස පාටයි, කොළ පාටයි, අලු පාටයි මික්ස් වෙලා හරි ලස්සනයි. මේ පත්‍රයේ යටිපැත්ත බලන්නකො. ලස්සන පින්ක් කලර් එකක් මෙයාගේ තියෙනවා මේ. බලන්නකො පත්‍රය ලස්සන. ඊට පස්සේ අංක 15ට තියෙන මෙන්න මේ ෆර්න් එක යාළුවනේ. මෙයත් හරි ලස්සන ෆර්න් එකක්. එයාව මං රුපියල් අංක 15න් රුපියල් 100කට දෙනවා. අංක 16ට ඉන්නේ මෙන්න මේ රෝහියෝ ප්ලාන්ට් දෙක යාළුවනේ. කොළ පාට එක්කිනයි රෝස් පාට දම් පාටට ඉර ගිහපු එක්කිනයි. මෙයා දම් පාටයි. රෝහියෝ පත්‍ර කොහොමත් යට දම් පාටයි කැලතියා වගේ. එතකොට රෝහියෝ එක්කිනක් මේ බලන්නකො එයාගේ ලස්සන. මාර ලස්සනයි යා. මේ අවුවට තමයි මෙච්චර ලස්සනට පාට වැටෙනවා යාලා. අංක 16න් මං එයාව දෙනවා රුපියල් 100කට. 17 ඉන්නේ රිබන් ප්ලාන්ට් එකක්. තද කොළ පාටයි සුදු පාටයි මික්ස් වෙලා හැදිච්ච මේ රිබන් එක. මේකත් හැංගින් පොට් එකකට එහෙම මාරම ලස්සනයි. අංක 17න් දෙනවා රුපියල් 100කට. අංක 18ට ඉන්නේ මෙන්න මේ කැලතියා කැලේඩියම් 3 දෙනා. මේ බලන්නකො මෙයාගේ print එක. ඊළඟට මෙයා වෙනස් එකක්. ඊළඟට මෙයා එන්නේ 3 දෙනා 18ට මන් දාලා තියෙනවා. ඔයාලට කැමති එකක් ඉල්ලන්න පුළුවන්. එක්කෙනෙක් රුපියල් 80කට දෙනවා. අංක 19ට ඉන්නේ තවත් මෙන්න මෙයා. කවුද මෙයා? කැලතියා එක්කෙනෙක්. බලන්නකො එයාගේ print එක. දැල්ලකුත් එන ගමන් තියෙන්නේ. කොළ තියෙනවා 5යි දැල්ලකුත් තියෙනවා. මෙයාව රුපියල් 250කට දෙනවා. අංක 19. ඊට පස්සේ ඉන්නේ කැලතියා එක්කෙනෙක්. රෝස පාට එක්කිනා. විශාල පත්‍ර ඔයාලට පේනවා. විශාල වලට තියෙන හැදිච්ච පත්‍ර මේ. මගේ අත විතර ප්‍රමාණයට විශාලයි මේ පත්‍රය. මෙයාගෙන් එක ප්ලාන්ට් එකක් රුපියල් 500කට දෙනවා යාළුවනේ. එකක් කියන්නේ මේ බලන්න. මෙන්න මෙයා එක්කෙනෙක්. කොළ දෙකක් හෝ තුනක් තමයි තියෙන්නේ යාගේ. එයාව දෙනවා රුපියල් 500කට. ඊට පස්සේ මෙන්න මෙයා මේ දවස්වල ලස්සනට මල් එන එක්කෙනෙක්. අංක 21 මේ බලන්න. තද දුඹුරු පාටකුත් එක්ක මේ පත්‍රයේ යටිපැත්ත. එයාගේ මෙන්න මේ වගේ මං කලින් සේල් එකටත් දාලා පොට් එකක් ඒකත් සේල් වුණා. මේ අදත් මං තව එකක් මල් පිපිච්ච නිසා දැම්ම ලස්සනයි. තඹිල් පාට මල් මේ බලන්න. අංක 21න් එයාගෙත් මෙන්න මේ වගේ එක ප්ලාන්ට් එකක් කලිනුත් මං ඒ මිලට තමයි දෙන්නේ රුපියල් 100කට දෙනවා. ඊට වැඩිය පොඩි එකක් රුපියල් 50කට දෙනවා. ඊට පස්සේ අංක 22ට ඉන්නේ සිංගෝනියම් එක්කෙනෙක්.
මේ බලන්න. මේ යාගේ print එක. අංක 22 රුපියල් 150යි. අංක 23ට ඉන්නේ තායිත් ඇග්ලුනි මයික් කෙනෙක්. මේ තව වෙරිගේට් වෙච්ච පත්‍රයක් තියෙන්නේ යත් හරි ලස්සනයි. තද කොළ පාටත් එක්ක ඇෂ් කලර් එක සිල්වර් කලර් එකක් ඇවිල්ලා තියෙන්නේ යාගේ print එක. අංක 23 මෙයක් දෙනවා රුපියල් 250කට. මේ කට් කරගන්න පුළුවන් හොඳ කඳක් තියෙන ප්ලාන්ට් එකක් තමයි මේක තියෙන්නේ. මේකෙන් එකයි යාළුවනේ දෙන්න පුළුවන්. අංක 24ට තියෙන්නේ මෙන්න මේ රෙඩ් ලයින් එක ගිහපු ලස්සන ඇග්ලොනිමා එක. ඔයාලට මෙයා පේනවා ඇති. මාර ලස්සනයි මෙයා. දැන් තියෙන්නේ මේ වගේ උස ගස් කීපයක්. අංක 24 මෙයාව දෙනවා රුපියල් 250කට. අංක 25ට ඉන්නේ මෙන්න මේ ඩීෆන් බාතියා එක්කිනා. බලන්නකෝ යාගේ print එක. අවුවට තමයි මෙයා සුදු වෙලා ලස්සනට හැදෙනවා. එයාගෙත් මේ වගේ උස්ස ප්ලාන්ට් එකක් තියෙන්නේ. ගත්ත කෙනෙකුට ඒ වගේ ඉවිලෙම පොට් කරලා මෙයාව ලස්සනට තියාගන්න පුළුවන් වරෙන්ඩ එකේ වගේ අංක 25. ඉතින් එයාව මම රුපියල් 150කට දෙනවා. ඔන්න ඔය වගේ තමයි යාළුවනේ අද මගේ සේල් එක. බලන්නකෝ අපි බලාගෙන යම් ප්ලාන්ට් ටික. මෙයා 25, 24, 23, 22, 21, 20, 19, 18 මේ කැලේඩියම් 3 දෙනා, 17 රෝහියෝ 16, 15 ෆර්න්, 14 ආයි කැලතියයි කෙනෙක්, 13 මේ පෙප්‍රෝමියා, 12 සෙන්ඩ්‍රියානා, බිගෝනියා එක්කෙනෙක්, 10 ආයි ෆර්න් එකක්, බිගෝනියා, කපුරු ප්ලාන්ට්ස්, ඇග්ලොනිමා එකක්, ආයි බිගෝනියා එක්කෙනෙක්. මෙයාගේ නම මට මතක නැහැ යාළුවනේ. ඊළඟට මෙයා රෝස්මරි එක්කෙනා අපේ. බලන්නකෝ රෝස්මරි හරි වටිනා ඖෂධයක්. ඊළඟට මේ ඇලෝවේරා කට්ටිය. අන්තිමට මේ සාසෝ කියන ඇන්තූරියම් එක. ඉතින් මෙන්න මේ ප්ලාන්ට්ස් ටික තමයි අද මගේ සේල් එකේ තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නව නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. මාව සබස්ක්‍රයිබ් කරන්න. සබස්ක්‍රයිබ් කරපු අයට ගොඩාක් ස්තුතියි. ඒ වගේම හැමෝටම තෙරුවන් සරණයි.